කියන ලොකුම ඩීල් එක මාලිමාගේ අලියාගේ ඩීල් එක කියන එක මම කියන්න කැමතියි. සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්ති කරුකයි. ඒ නිසා සක්විති රජකම දෙනවයි කිව්වත් සජිත් ප්‍රේමදාස කාත් එක්කවත් ඩීල් නෑ. කොම බොරු. ඩීල් නෑ. මොකද්ද? නෝ ඩීල්. මොකද්ද? සමගි ජන බලවේගය. ලොකුම ගුණාංගය තමයි කාත් එක්කවත් ඩීල් නැහැ. Very interesting, but I don't care. අපේ ඩීල් එක තියෙන්නේ මේ රටේ ජීවත් වෙන පොදු ජනතාවත් සමගයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හොර පොහොට්ටු එක්ක ආණ්ඩු නැත. හොර පොහොට්ටු එක්ක ගිවිසුම් නැත. හොර පොහොට්ටු එක්ක ඩීල් නැත. රාජපක්ෂලා එක්ක ආණ්ඩු නැත. අපිට නූල් සූත්‍ර දේශපාලනය ඔබින්නේ නැහැ. මේ රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ. මේ හොර හැත්තත් එක්ක ගනුදෙනුවක් නෑමයි. Many months later. විපක්ෂයේ සියලුම දෙනා එකට එකතු කරගෙන ජනතාව බලාපොරොත්තු වෙන විශිෂ්ට ජනතා සේවාවක් විවිධ භාවයෙන් යුක්තව ප්‍රතිපත්තිකරුකව මේ ඇති වෙන සාමූහිකත්වය එකමුතු භාවය කරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉෂ්ට කිරීම අපේ අරමුණයි. ඒ නිසා මේ එකමුතුවට නායකත්වයට ලබා දෙන්නට අපි සූදානම්. දැන් බලන්න අද සමහර ප්‍රවෘත්ති සිරස්තල දානවා ඔක්කොම බොරු. දැන් මමයි අරයයි අය අර කණ්ඩායම මේ කණ්ඩායම ඔක්කොම එක්කහුව වෙන්න සාකච්ඡා කරනවා. මොකද සජිත් මහින්ද රනිල් ඔය ඔක්කොම එක්කහුව වෙනවා. එක්කහුව වෙන්න සාකච්ඡා කරනවා නම් අපි දුරකථනයෙන් ඡන්දෙ ඉල්ලනවා.